Hello friends, කොහොමද ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් එකතු වෙලා ඉන්නවා. අද friends මම කියලා දෙන්න යන්නේ අර main knob එකයි modern කරපු game එකයි ගන්න විදිහ. ඉතින් friends මම description එකේ දාලා තියෙනවා වීඩියෝ එක link එක. ඒ link එක ඒක download කරගන්න. friends ඔයාලා SHQ කියලා ඇප් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. එතකොට ඔයාලගේ ෆයිල්ස් ටිකක් පෙන්නයි. ඊට පස්සේ friends ඔයාලගේ ෆෝල්ඩර් එකට යන්න මම එක්ස්ට්‍රැක්ට් කරගෙන තියෙන්නේ. මම ඒ ටික එළියට ගත්තා. ඉතින් ඔයාලගේ පෙන්නනවා ඔයාලගේ ගේම් එකේ ෆොටෝ එක පෙන්නනවා ඒක ඔබලා ඉන්ස්ටෝල් දෙන්න. එතකොට ඉන්ස්ටෝල් වෙනවා. performance අනුව ඕකේ වේගය වැඩි වෙයි. ඊට පස්සේ ඔයාලගේ මෙතනින් ඔය නිල් පාට අප්ඩේට් කියන එක වෙනුවට ඔයාලගේ ඉන්ස්ටෝල් දෙන්න. එතකොට ඔහොම ඉන්ස්ටෝලින් එනවා. ඔන්න friends ඉන්ස්ටෝලින් එනවා. ඔන්න ඉන්ස්ටෝල් වුණා. දැන් මගේ සිස්ටම් මේකට යනවා. දැන් තියෙන්නේ අපිට main knob එක දාගන්න. ඒක දාන්න ඔයාලගේ ෆෝල්ඩරේ තියෙනවා main knob ෆයිල් එක. ඒක මෙන්න බලලා එහෙම දිගටම ඔබන් ඉන්න. එතකොට කොපි කියලා එකක් තියෙනවා. කොපි කරලා මේ ටිප් එකක් තියෙන එක ඔබලා ඔයාලගේ Android කියලා ෆෝල්ඩරයක් ඇති. ඒකට යන්න ගිහිල්ලා ඒකේ OBB කියලා එකක් ඇති. ඒකට ගිහිල්ලා ඔයාලා ගේම් එකේ නමත් එක්ක ෆොටෝ එකක් පෙන්නනවා. ඒකට යන්න. එතකොට ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා මේ යටින් තියෙන නිල් පාට පේස්ට් කියන එක ඔබා ගන්න. එතකොට පේස්ට් වෙනවා. මම ඒක කැන්සල් කරගන්නම්. මම කලින් ප්ලේස් කරගෙන තිබ්බේ. ඉතින් ඔන්න දැන් හරි. මම කලින් ගෙනාව වීඩියෝ එකක් ඒකේ සුරංගනාවේ බස් එක තිබ්බා. ඒකේ link එකක් දාන්නම් මම description එකේ. ඒක දාන්නේ ගිහිල්ලා ඒ වීඩියෝ එක තියෙන password එක තැන් තුනක ඒක බලාගන්න. ඊට පස්සේ ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරන එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒකේ ෆයිල් ටිකක් පෙන්නනවා. ඒ ටික කලින් වගේම අර ෆොටෝ එක තියෙන තැනින් ඔබා ගන්න. එතකොට නිල් පාට වෙනවා. ඊට පස්සේ කලින් වගේ දිගට ඔබන් ඉඳලා කොපි කියන එක ඔබන්න. ඊට පස්සේ අර විදිහටම ආයෙත් Android කියන එකට ගිහිල්ලා OBB එකට අර විදිහටම main knob එක ඇතුළට ගිහිල්ලා assist pin data කියන එකට paste කරගන්න. මගේ කලින් paste කරගෙන හිටපු හින්දා මම cancel කරන්නම්. එහෙනම් හරි. දැන් ඊට අර ගේම් එක වැඩ කරන්න ඕනේ. මම දැන් ගේම් එකට ගිහිල්ලා වෙන්නන්නම්. ඔන්න ඉතින් ගේම් එක ඕපන් වෙනවා. ඔන්න friends වෙනද විදිහටම ගේම් එක ඕපන් වෙනවා. ඔන්න friends logging and loading player data වෙනවා. ඊට පස්සේ ඔන්න ගේම් එක ඕපන් වෙද්දි ඔයාලගේ බස් එක තියෙනවා ඇවිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් දාගන්න තියෙන්නේ. එන්න ඉතින් subscribe කරන්න ගිහිල්ලා එන්න.